Hello, welcome. So, සාදරයෙන් පිළිගන්නවා මේ අපේ Elden Ring walkthrough එකේ first video එකට. කට්ටිය ඔක්කොම කියන දෙයක් තමයි Elden Ring මාර අමාරුයි කියලා. මේක Souls like game එකක් හින්දා මේක Bloodborne, Dark Souls වගේ Elden Ring හැමෝම කියනවා Elden Ring මාර අමාරුයි කියලා. මං මේක මේ video series එක මං හදන්න පටන් ගත්තේ ඒ කට්ටියට platinum එක ගන්න උදව් කරන්න. මේක මම ඇවිල්ලා ඉන්ස්පයර් කරලා හදුවේ කවබෝයි එකෙන්. ඒකෙන්ද කවබෝයි මේ කවබෝයිගේ channel එකේ මම ඉන්ස්පිරේෂන් අරන් මම මේක සිංහලෙන් හදන්න කියලා බැලුවේ. මේක complete walkthrough එකක්. එතකොට මේක 20යි 22 රිලීස් වෙච්ච හින්දා පොඩ්ඩක් patch updates එක දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා ඒ updates වලට අනුකූලව තමයි මම මේ walkthrough එක හදලා තියෙන්නේ. So අපි පටන් ගමු එහෙනම්. new game එකක්. අපි මෙතනින් තෝරගන්න අපේ character base එක. මොන වගේ අපිට play කරන්න ඕන කියලා warrior, vagabond, hero, bandit මෙතන completely මම හිතන්නේ වර්ග 10ක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. මේකේ characters ලා වෙනස් වෙන අපේ stats එක. දැන් මේකේ level එක stats එක. අපිට මෙතන vigor, mind, endurance, strength, dexterity, intelligence, faith and arcane කියලා තියෙනවා. විගර් කියලා කියන්නේ අපේ හෙල්ත් එක. එතකොට අපි සාමාන්‍යයෙන් කොයිතරම් අපිට හිට් පොයින්ට්ස් තියෙනවද? මයින්ඩ් කියන්නේ අපි නිකන් මැජික් පවර් එක වගේ. අපි මේකට FP කියලා ෆෝකස් පොයින්ට්ස්. එන්ඩියුරන්ස් කියන්නේ අපේ ඇවිල්ලා ස්ටැමිනා එක. අපිට ඒ කියන්නේ අපි හිතමු ලැබිලා හෙවි ඉක්විප්මන්ට් එකක් පාවිච්චි වගේ කරනවා කියලා. එතකොට ඉක්විප්මන්ට් එකේ වේට් එකත් මේකට ඉන්ක්ලූඩ් වෙලා අපිට හයි එන්ඩියුරන්ස් එකක් තියෙනවා. අපි ඇවිල්ලා හයි වේට් එකක් තියෙන වෙපන්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ස්ට්‍රෙන්ත් කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් තේරෙනවා. වෙලා අපේ තියෙන අපේ ශක්තිය, ඩෙක්ස්ට්‍රිටිත් ඒ වගේම තමයි නිකන් ස්කිල් එකේ ස්කිල් ලෙවල් එක වගේ. ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් ෆේත් අපිට පාවිච්චි වෙන්නේ ඇවිල්ලා ගොඩක් මැජික් යූසර්ස්ලාට. නැත්නම් මොකද මේකේ තියෙනවා මැජික් වර්ග දෙකක්, ඉන්කැන්ටේෂන් ඇන්ඩ් සෝසරි කියලා. So incantations and sorceries වලට තමයි අපිට අවශ්‍ය වෙන්නේ intelligence and faith. ආකේන් අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ අපි ආකේන් ලෙවල් එක අපේ වැඩින අපිට item discovery කරන්න පුළුවන් ඉක්මනට. අන්න ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. So මේක ඇවිල්ලා අපිට mainly අවශ්‍ය වෙන්නේ vigor එක. ඒ කියන්නේ අපිට ඇවිල්ලා ගොඩක් hit points ඕනේ, HP ඕනේ. මේ කට්ටිය ඔක්කොගේ මේ බැලුවහම අපිට පේනවා 10යි 10යි 11යි 12යි 10යි 9යි 10යි 14යි 11යි 15. So ඒකෙන් තමයි vagabond type එක මම choose කරනවා. vagabond එකේ body A type කියලා කියන්නේ පිරිමි කෙනෙක්ට, body B type කියලා කියන්නේ ගෑනු කෙනෙක්ට. ඒකෙන් තමයි body A type තෝරගන්නවා. So මෙතන නමක් දාන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මගේ ඔක්කොම games වලට මම දාන්නේ එකම නම Ashbourne කියලා. ඒත් මේ මගේ ඇවිල්ලා තුන්වෙනි walkthrough එක. ඒ කියන්නේ මම තුන්වෙනි පාට මම මේ ගේම් එක ෆිනිෂ් කරන තනියෙන් ඇවිල්ලා ඉස්සලාම එකක් කම්ප්ලීට් කරා. ඊට පස්සේ මේ walkthrough prep එකකුත් හදනවා. ඒකෙන්ද මේක මම දාන්නම් Ashbourne Junior කියලා. Yeah. Ashbourne Junior අපිට ඕන body type එක අපිට අස් කරන්න පුළුවන්. ඒක ලොකුවට අපිට පේන්නේ නැහැ. young aged matured මං young කියන type එකේ තියනවා. මම young හින්දා detailed appearance අපේ පටන් ගන්න appearance එක මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ පෝනියක් ගහලා නිකන් ජංගියක් වගේ ගණන් ඉන්න scene එකක්. ගණන් ගන්න අපිට ඔයිසට මාරු ගන්න පුළුවන්. starting game with this character, yes. මම ඇවිල්ලා මේකේ තියෙන cut scenes ඔක්කොම ඇවිල්ලා skip කරනවා. මොකද cut scenes උත් එකතු වුණොත් ඇවිල්ලා අපිට ගොඩක් වෙලා යනවා මේක බලන්න. So මේක තමයි අපේ character එක ඉන්නේ. අපේ character මෙහෙම ඉන්නේ. triangle එකෙන් අපිට ඇවිල්ලා drop ගන්න පුළුවන්. මේක ඇවිල්ලා tarnish finger කියලා මේ අපිට messages ලියන්න අවශ්‍ය වෙන එකක්. ඒක දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. So ඒක open කරලා young world එකට. ගොඩක් කට්ටිය අර මේ ට්‍රී එක දැකලා ඉතින් මේක තමයි earth tree කියලා කියන්නේ. ගොඩක් මේ ස්ටෝරි එක බේස් වෙලා තියෙන්නේ මේ earth tree එක මත. අපි මේ තැනට ආපහු වෙනවා. මෙතන ඇවිල්ලා දොරක් වහලා තියෙනවා. ඒ දොර අපිට දැන් තාම යන්න බෑ. මේක door is blocked shut. ඒතර මේකට යන්න බැරි හින්දා අපි මෙතනට ආපහු ඇවිල්ලා පස්සේ වෙන මේ දොර අරිනවා. මේක ඒකලා අපි පස්සේ බලමු. මේ පල්ලෙහා මෙතන මේ ලියලා තියෙන ඇවිල්ලා messages ලියලා තියෙනවා. ඉතින්
ඕගොල්ලන්ට ඕන මෙතනින් පැනලා මැරෙන්නත් පුළුවන්. මොකද මේකේ අපිට ගිමික් බැටල් එකක් වගේ ඉස්සරහට තියෙන්නේ. ගිමික් බැටල් එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මැරෙන්න ඕනේ. ඔයාට ඕන දිනන්නත් පුළුවන්. ඒත් අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් හෙවි හිටි මොන්ස්ටර් කෙනෙක් වගේ ටයිප් එකක්. දැන් එයා උඩින් කඩාගෙන වැටෙයි අන්න. අර එයා ආවිලා කෑ ගැහුවත් ඇවිල්ලා එච්චර හෙල්ත් කැඩෙනවා අප්පා. බලමු මෙයා මරන්න try එකක් දෙන්න අම්මා. මැරුණා. අවුලක් නැහැ මැරුණාට අපි එතන සාමාන්‍යයෙන් මැරෙන්න ඕනේ වගේ සීන් එකක් තියෙන්නේ. අපිට ආපහු කට් සීන් එකක් ඒකත් ස්කිප් කරමු. තවත් කට් සීන් එකක්. Flask of Crimson Tears, Flask of Cerulean Tears. Flask of Crimson Tears කියලා කියන්නේ අපේ health වැඩි කරගන්න එක. Cerulean Tears කියලා කියන්නේ අපේ focus points වැඩි කරගන්න එක. The Cave of Knowledge. අපිට මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් එවිල මෙතනින් යන්න පුළුවන්. මම ඉතින් කොහොමද ඒක ටියුටෝරියල් එක කරන්න අවශ්‍ය වෙන හින්දා මම මෙතනින් වහින්නම්. ගොඩක් useful වෙනවනේ. අන්න using items. item එක use කරනකොට ඇවිල්ලා අපි triangle එක වන්නේ. අපි items මාරු කරනකොට D-pad එකේ පල්ලෙහා මේ key එක වන්නේ. මෙතන තියෙන site of grace. අපි මේ grace එක click කරාම අපිට නිකන් saving point එකක් වගේ check point එකක් වගේ. එතකොට අපි අදිස්සරේ මේ ඉස්සරහට ගිහලා අපි කොහෙලා කරේ බෑවුණා. එන්න මෙතන තමයි අපි අපව revive වෙන්නේ. සාමාන්‍ය basic. තව මේක feature එකක් තියෙනවා. අපි R3 එක ගෙවුවාම මම මේක ගහන්නේ PlayStation එකකින් හින්දා R3 එක වන්න ඕනේ. R3 එක ගෙවුවම අපි ඇවිල්ලා target එක lock කරගන්නවා. ඊපස්සේ R1 එකෙන් ඇවිල්ලා light attacks, R3 එකෙන් ඇවිල්ලා heavy attacks. L1 අපිට block කරන්න පුළුවන්. අන්න ඒ වගේ. අපිට ඇවිල්ලා dodge කරන්න පුළුවන් ඔය ගොබලා. basic. X එකෙන් jump කරන්නේ. මෙතන උඩ කෙනෙක් ඉන්න අවුලක් නැහැ කෙලිම දුවන්න. මෙතන කෙනෙක් ඉන්න ඇවිල්ලා ලොකු shield එකක් තියාගෙන. ඒ කියන්නේ wheeling allowance. අපිට ඕන නම් ඇවිල්ලා තනියතින් පාවිච්චි කරන්නත් පුළුවන් මේක. මම මේක ඇවිල්ලා මේ double handed කරේ triangle එකේ R1 එක බලලා. ආපහු triangle R1 එක බලපුවා shield එක අනිත් පැත්තට යනවා. triangle එකයි L1 එක ගිහුවම ඔන්න අපි shield එක අතර අරන් තියෙන්නේ. shield එකෙන් ගන්න පුළුවන්. ගොඩක් challenge කරන ආස කටියට ඔන්නෝම ඔන්නම් ගිහලා ගහන්න තියෙන්නේ. මම නම් ඉච්චර ආස නැහැ. ඒකද මම ඇවිල්ලා කෙලිමයි කඩුවෙන් ගහගන්නේ. jump attack. ඇත්තරි මෙයා ඇවිල්ලා crossbow එකකින් ගන්නවා. තව ගන්න බං. ගැහුවනේ. මැරියා. නිසා තවත් කෙනෙක් ඉන්නවා. අපිට ඕන skills පාවිච්චි කරන්න. අපි skills පාවිච්චි කරන වෙලාව අපේ L2 එකෙන් මේක තියෙන ඇවිල්ලා මේකේ ස්කිල් එක ෂීල්ඩ් එකේ වදිනවා හරියන්නේ නැහැ. යට එක වැදුන්නේ නැහැ. crouch කරන් යන්න පුළුවන් වෙලාව අපි L3 එක ඔබලා
ඒ කියන්නේ හොරෙන් අපිට ඇංගිලා ගිහලා වන්න බාන පිටිපස්සෙන් ටාගට් කරා කොහොමද ක්‍රිටිකල් එක ඒකෙලිම ක්‍රිටිකල් එක අන්න මෙතනත් ඇවිල්ලා හිමීට ඇංගිලා පිටිපස්සට ගියා දොන්න දුන්නා ක්‍රිටිකල් හිට් එක ස්ටාන්ස් බ්‍රේකින් ඒ කියන්නේ අපි ක්‍රිටිකල් හිට් එකක් වගේ ගැහුවොත් ඒගොල්ලෝ ඇවිල්ලා එතන ස්ටැගර් වෙනවා සෙකන්ඩ්ස් දෙකක් වගේ මුකුත් කරන්න තොන් ඔන්න වගේ ඉන්න පොඩි ස්ටේට් එක ආපහු බලන්න ඕන පොඩ ඉන්න ඔන්න වගේ එතන ඒ වගේ වෙලාවකට ඇවිල්ලා තවත් ක්‍රිටිකල් එකක් අපිට ඉස්සරහින් ගහන්න පුළුවන් අපි ස්ටැගර් වෙලා ඉන්න වෙලාව විතරයි ක්‍රිටිකල් එකක් ගහන්න පුළුවන් නැත්නම් පිටිපස්සෙන් හොඩෙන් ගිහලා ක්‍රිටිකල් එකක් ගහන්නත් පුළුවන් සාමාන්‍ය ඉස්සරහට ඔබ ගහනකොට මම කියන්න ඕනේ ඔකට තේරෙනවා ස්ටේක් ඔෆ් ඇමරිකා මේකත් නිකන් චෙක් පොයින්ට් එකක් වගේ හැබැයි අපි මැරුණොත් මෙන්න මෙතන රිවයිව් වෙනවා හැමතැනම මේ ස්ටේක්ස් නෑ මේ ඇමරිකා කියන එක නගේ ස්ටේක්ස් නෑ කවුද ඇමරිකා කියන්නේ කියලා දැන්ට ඉන්න එල්ඩන් ක්වීන් ඇමරිකා ගේම් එක ඉස්සරහට අපි බලා ගන්න පුළුවන් යාව අන්තිම හරි එන්නේ සෝ මේක නිකන් බොස් බැටල් එකක් වගේ අපිට ඇවිල්ලා මේ දොරත් වහලා තියෙන්නේ එහා පැත්තේ දොරත් වහලා තියෙන්නේ අපි දැන් මෙයාව මරන්න ඕනේ ක්‍රිට් එකයි දෙකයි එයා පැරදුවට පස්සේ මෙන්න මේ දොර ඇවිල්ලා ඕපන් වෙනවා නිකන් ඕපන් වෙන්න දොරකුත් නැහැ එතන නිකන් ඇවිල්ලා ෂීල්ඩ් එකක් මේ වෙනවා ඕගොල්ලෝ මේ කේව් ඔෆ් ටියුටෝරියල් එකට යන්න ඕනෙත් නැහැ ඒත් ගියොත් ඇවිල්ලා ඔන්න අපිට ඇවිල්ලා තෑග්ගක් හම්බ වෙනවා ඉමෝට් එකක් ඒක පාවිච්චි කරලත් නැහැ කවුරු බලමු මේ ඉමෝට් එක දාගන්න remove it දාන්න කොහොමද ගත්ත point upwards මට අමතකුණා yeah so මෙතනින් යන් අපි ඉස්සරහට ආපහු මෙතන දෙන චෙක් පොයින්ට් එක ගමු අපි ඉස්සරහට එනවා මෙන්න මේ මෙතනින් යන්න මෙන්න මෙයා පාවිච්චි කරන්න අපිට ස්ටෝන් ස්පෝට් කී එකක් අවශ්‍ය වෙනවා ඒක අපි පාවිච්චි කරන්න දෙයක් නැහැ දැන් මොකද මෙතන ඉන්න කට්ටිය ගහනවා කියන්නේ අම්මට සිරිවෙන්න ගහනවා හොඳටම වදිනවා ඒකෙන්ද දැම්ම නිකුණිකල කුටි ගන්න ඕනේ අපි පස්සේ එනවා හෙල්ත් එක පොඩ්ඩක් වැඩි කරගෙන ස්ට්‍රෙන්ත් වැඩි කරගෙන ඔය ඇවිල්ලා ෆිංගර් සේවර් කියන්නේ ඇවිල්ලා කෝ-ඔප් ප්ලේ කරන. අපි ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් ඇවිල්ලා මල්ටි ප්ලේ කරන කට්ටිය ආසෙට මල්ටි ප්ලේ කරන ආස කට්ටියට ඇවිල්ලා ඔන්න අපිට ෆිංගර් සේවර් එකත් හම්බුණා. මෙතනින් කෙලින්ම ගියා. දොර ඇරියා. ඔන්න අපි ලිම් ග්‍රේව් එකට. ලිම් ග්‍රේව් කියන්නේ අපේ ෆස්ට් ලෙවල් එක වගේ ගේම් එකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් වෙලාව ආරම මේ වටේ පිටේ බලන්න. එතන මම චෙක් පොයින්ට් එක ගන්නවා. ග්‍රේස් එක සයිට් ඔෆ් ග්‍රේස්. පස්සේ මෙයාත් එක්ක ගිහලා කතා කරනවා. මතක තියාගන්න මේ ඉන්නේ NPCs ලා. NPCs ලා මරන්න එපා කියලා කියන්නේ. මොකද NPCs ලාත් එක්ක ගොඩක් quests වෙලා තියෙනවා. අපි මේක complete walkthrough එකකින් අපි ගොඩක් quests කරනවා. ඒකින්ද NPCs ලා මරන්න එපා කියලා මම recommend කරනවා. NPCs ලා මරුවොත් අපිට quest continue කරන්න බෑ. අනිත් එක ඇවිල්ලා NPCs ලාට අපිට තියෙන specific dialogue set එකක් තියෙනවා. අපි කියමු ඇවිල්ලා ඒගොල්ලෝ sentences 15ක් කියනවා කියලා නැත්නම් 10ක් කියනවා කියලා. අපි ඒ අන්තිම sentence එක වෙනකන් එන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇවිල්ලා ඒගොල්ලෝ dialogue එක ඇවිල්ලා completely exhaust කරන්න ඕනේ.
අපිට එක්වෙස් ලයින් සමහරට කන්ටිනියු කරන්න ඕනේ. ඒකද හම්බෙන හැම NCP කෙනෙක් එක්කම හොඳටම කතා කරන්න. ඒ කියන්නේ ස්කිප් කර කර කතා කරන්න. පස්සේ ඒගොල්ලෝගේ ඩයලොග් එක්සෝස් වුණාට පස්සේ අපිට පුළුවන් ක්වෙස්ට් ඉස්සරහට අරන් යන්න. මං ඇවිල්ලා මේක ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. Are you familiar? You may also that. It will lead you, even if it. Great. To castle, the home. It's to castle. If you. It's time to castle. If you seek the Elden Ring. අන්න අන්තිමට දැන් එකම දේ තමයි කියන්නේ. Storm Vale if you seek the Elden Ring. අනිත් එක තියෙනවා අපි දැන් එකක් මම පෙන්නන්න පාවිච්චි කළා මෙතන Crimson Tea එකක්. පාවිච්චි කරන අපේ health එක ඔන්න දැන් වැඩි වුණා. දැන් අපිට ඇවිල්ලා මෙතන පේන්නේ Crimson Tears 2යි තියෙන්නේ Celerian Tears 2යි තියෙන්නේ කියලා. කලින් තිබ්බේ අපිට Crimson Tear 3ක් තිබ්බා. අපිට ආපහු 3 ගන්න ඕන මේ වගේ grace එක අපි ඇවිල්ලා rest කරන්න ඕනේ. rest කරේ නැත්නම් අපිට හම්බ වෙන්නේ නැහැ ඒක. දැන් අපි ආපහු D-pad එකට ගියාම ඔන්න අපිට ආපහු 3යි 1යි. ඒ ටික ආපහු replenish වෙලා තියෙන්නේ. මේක ගන්න මෙතනින්. මේ අපි නිකන් online multiplayer කරන කට්ටියට නිකන් summoning pole එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉස්සරහා ඉන්න වෙලාව tree sentinel කෙනෙක් එයත් එක දැම්ම ගහ ගන්න යන්න එපා. ඕනනම් ගිහලා ගහගෙන බලන්න. ඊපස් මං කිව්වේ නැහැ කියලා කියන්න එපා. දැන් අම්බානක කණ්ඩ වෙනවා එයාත් එක ගිහලා දැන් එතන ගහගත්තොත්. අනේක මේ ගේම් එකේ තියෙන හොඳේ. ඒ කියන්නේ අපි එක ලෙවල් එකක ඉන්න ඕනේ hard enemies අතර ගහ ගන්න. අපිට ඕන level එක අපිට ඒ කියන්නේ restriction එකක් නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි යනවා Church of Eli එකට. මේකේ තියෙන church එකක්. ඊපස්සේ මෙතනින් අපිට smithing stone එකක් ගන්න පුළුවන්. ඒ smithing stones වලින් තමයි මේ අපේ shield එකයි swords උයි නැත්තම් ගොඩක් weapons තියෙනවා. මේ game එකේ weapons ගොඩක් තියෙනවා. අපේ weapons අපි upgrade කරන ඕන smithing stones වලින්. මෙතනට ගිහිල්ලා මේ merchant එක කතා කරමු. ඒක කතා කරලා අපිට purchase කරන්න පුළුවන්. purchase කරන මම recommend කරනවා මෙන්න මේක ගන්න කියලා crafting kit එක අපිට දේවල් ඉස්සරහට හදන්න පුළුවන් මේ crafting kit එක තිබ්බොත්. අනිත් එක මම ගන්න කියලා මම recommend කරනවා මෙන්න මේක torch එක. torch එකත් අපිට ඉස්සරහට අවශ්‍ය වෙනවා. මේ telescope එක හොඳයි, cookbooks හොඳයි, cookbooks ගන්න ඕන නම් crack pots හොඳයි. අපි ඉස්සරහ කොහොමද මේ ටික ගන්න බාවෙන්න එපා. Goodbye. Nice to ඒ රෝල් එක ෆික්ස් කරනවා. තවත් දෙයක් තියෙනවා කියන්න මේක අපිට රෝල් කරන විදි තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා දැන් අපිට තියෙන heavy load නේ. ඒතකොට heavy load තියෙනකොට අපේ රෝල් එක ගොඩක් හිමින් වෙන්නේ. එතකොට මේ අපිට බෑ අනිත් කට්ටියත් හොඳට ගහ ගන්න. එතකොට අපේ iframes කියලා දෙයක් තියෙනවා මේ ගේම් එකේ. iframes කියලා කියන්නේ අපිට පාඩක් වදිනකොට ඒ iframe එකේ හිටියොත් අපිට පාඩ වදින්නේ නැහැ. එතකොට මේ barrel roll එකෙන් වෙන්නේ තේවල ඒ වගේ scene එකක්. හැබැයි අපිට තියෙන මේ වගේ heavy load එක ගන්න අපේ barrel අපේ roll එක smooth නැහැ. අපේ ඕනේ smooth roll එකක් හදාන්න. ඒකෙන් තමයි මොකද කරන්නේ අපි ඇවිල්ලා අපි armaments අපිට drop කරන්න පුළුවන්. අපේ halberd එකක් තියෙනවා. halberd drop කරලා පස්සේ දකුණු පැත්තේ පේනවා ඇති equipment load එකට medium load කියලා දෙනවා. අන්න එහෙම කරාම අන්න බබා වගේ යාර මෙහාට යනවා. අපිට ඕන තවත් දෙයක් කළා අපේ මේ ඔය තියෙන equipments ඔක්කොම අයින් කළා වන්න පුළුවන්. ඔන්න දැන් අම්බානක හෙළුවෙන් ඉන්නේ. හැබැයි ඔන්න දැන් බාන් රෝල් වෙන විදිය. අන්න ඒත් මම පොඩ්ඩක් ෆැෂන් සෙන්ස් එක පොඩ්ඩක් ආසින්ද මම මගේ equipments ටික ඔක්කොම දා ගන්නවා ආමස් ටික. හෙළුවෙන් යන්න ඕනේ නැහැ මේව හතර වටේට. ගිහිල්ලා අපි මෙතන ග්‍රේස් එක ගන්නවා. දැන් අපේ මේන් ටාගට් එක ඇවිල්ලා කොහොම හරි අපි මෙතනින් යන්න ඕන ඇවිල්ලා නෝත් එකට ගිහිල්ලා අපි ගන්න ඕන අපේ අශ්වයාව ගන්න ඕන ටොරන්. නැත්නම් ස්ටීඩ් කෙනෙක් කියලා කියන්නේ මේකේ. අපි අපේ අශ්වයාව ගන්නත් ඕනේ. අනිත් එක අපි මැප් එක ගන්නත් ඕනේ. අර ඉස්සයිඩ් එක අපිට මේඩන්ලස් කියලා කියවනේ උට පේන්න ඇවිල්ලා ගිහලා අපි මේඩ් කෙනෙක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේඩ් තමයි ඇවිල්ලා අපේ හම්බෙන රූන්ස් මිනිස්සු මල්ලා නැත්නම් සත්තු මල්ලා ඕන දේවල් මල්ලා හම්බෙන රූන්ස් අපි ස්ට්‍රෙන්ත් වලට කන්වර්ට් කරන්නේ අන්න ඒ අපිට මේඩන් කෙනෙක් ඕනේ.
ඒකින්ද ඔන්න මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්නවල සෝල්ජර්ස්ලා දෙතුන් දෙනෙක් එහෙම ඒගොල්ලෝ ඕනනම් මරන්නත් පුළුවන් ඔන්න කුකුරි නයිව්ස් ඕනනම් ගන්න ඒගොල්ලොත් ඒගොල්ලෝ ගහ ගන්න නම් පුළුවන් මම වැළුවේ අපේ ෆස්ට් 3 එපිසෝඩ්ස් ටික වගේ මම එක එපිසෝඩ් එකක් පැය භාගයක් මිනිත්තු 45ක් වගේ කරන්නේ පැය භාගයක් මිනිත්තු 45ක් මොකද නැත්නම් මිනිස්සුන්ට ඇවිල්ලා බෝඩින් හිතනවනේ ඒකට මම බැලුවා මගේ මේ ෆස්ට් එපිසෝඩ් එකයි සෙකන්ඩ් එපිසෝඩ් එකයි තර්ඩ් එපිසෝඩ් එකයි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ මේව මම තාම ක්ලියර් කරන්න පටන් ගන්නෙ නෑ ඉස්සලාම ඕගොල්ලන්ට හොඳ ඉක්විප්මන්ට්ස් ටිකක් හොයලා දෙන්න ගන්න ඊපස්සේ මෙතනට ඇවිල්ලා මෙතනක් තියෙන ග්‍රේස් එකක් අපි ඒක ටච් කරන්න ඕනේ ඊපස්සේ මෙතන රෙස්ට් කරන්න රෙස්ට් කරලා පස්සේ මෙතන කට් සීන් එකක් එනවා අපිට රාණි එනවා අපේ ගාවට අපි ඔන්න ඕගොල්ලන්ට ඕන නම් බලන්න මම මේක ස්කිප් කරනවා මම දෙතුන් පාරක් බලලා තියෙන හින්දා අන්න මෙයා කතා කරන ගනේ But you, I can play turning room to aid you. You need to the foot of. එයා කියන අපිට එයාව එක්කන් යන්න කියලා අර්ත් ට්‍රී එක ගාවට අපි ඒක ඇක්සෙප්ට් කරන්න නැත්නම් ඇවිල්ලා මේක එතන එහාට ප්‍රෝග්‍රස් කරන්න බෑනේ. Then it's settled. Summon me. I bequeath. ඔන්න අම්මුණ අපිට විසිල් එක. It will some torrent has treat him with respect. දැන් ඔය ගෑනු කෙනා ගියා. අපිට දැන් තියෙන්නේ මෙන්න මේක දාගන්න. මේ පැත්තේ තියෙන අපේ පවුච් එක. පවුච් එක ඕන තැනකට දාගන්න පුළුවන් ඔය ඕන ඉක්විප්මන්ට් එක මම දාගන්න ආස D-pad එකේ යට කී එකට. දැන් මෙහෙම කරාම අපිට පේන්නේ ඇවිල්ලා Crimson TST එකයි Cerulean TST එකයි ආම් එකයි sword එකයි විතරයි. හැබැයි අපි triangle එක ඔබන් හිටියා මේක වෙනස් වෙනවා. මෙන්න මේක අයින් කරලා දැම්මම හොඳයි. අපේ කතාව අවශ්‍ය නැහැ අපිට දැන්. triangle ඔබන් හිටියා ඔන්න අවශ්‍යයි. ඒ අශ්වයෙක්ව තැල උට අන්දේකුත් තියෙන අප මොකේද දන්නේ නැහැ. අනිත් එක රෙකමන්ඩ් කරනවා මේ ෆස්ට් 3 එපිසෝඩ්ස් වල පොඩ්ඩක් නයිට් ටයිම් එක ඉන්න එපා. නයිට් ටයිම් එකට අපි නයිට් ටයිම් බොසස් ලාන අර වගේ පියාවන් සත්තුත් ඉන්නේ උන්ුත් එන්නේ රැයට තමයි. ඒකින්ද මේක පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ටරි එපිසෝඩ් එකක් වගේ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ මෝර්නින් හරි ආෆ්ටර්නූන් හරි දාලා තියාගන්න. මෙතනින් අපිට ඕනේ ෂේප් එකේ ගිහිල්ලා එතන අපේ මැප් එක තියෙනවා. මේ මැප් එක බලන්න මෙන්න මේ වගේ පුංචි කණුවක් වගේ තියෙන මැප් එක. අපි ගිහිල්ලා දැන් ඔන්න මැප් එක ගන්න ඕන මෙන්න මෙතනින්. ෂේප් එක ගියා. මෙන්න මෙතන තියෙන මැප් එක. ඒක ගත්තා. ආපහු අපි අර හිට කලින් හිටපු චර්ච් එක ගාවට යන්න. This way, tarnished. මම දැන් මෙතන ඉන්න අපිට රෙනා කියලා ගෑනු කෙනෙක්. මෙයා ඇවිල්ලා ඇත්තටම මෙයාගේ රාණි. අපිට ඉස්සර කතාව ප්‍රෝග්‍රස් වෙනකොට පේනේ. ඒත් මේ අපි කියලා මැත්තේ කතා කරමු. Pleasure to meet thee. I am the witch Rena. I'd heard and upon looking at the talk thou art possessed call forth the I can call the spectral steed එක ක්ලික් කරන්න. I was entrusted by torrents for spirit calling bell එක. ඒක ගත්තා අපිට lone wolf ashes හම්බුණා. summon them the spirits will now it is that forgive I doubt we how long will it be for the tarnished මෙයා මෙතනින් යනකම් මැත්තේ කතා කරන්න. පස්සේ ආපහු මේක උදේ කරන්න. දෙක කළා ආපහු යන් අපි north වල great gate front එකට. අපි ඕවන් try එක දෙන්න පුළුවන් තරම් හොඳ equipments ටික හොඳ shields ටික armors එහෙම set කරගන්න. ඒකින්ද combat එක පොඩ්ඩක් අපි පොඩ්ඩක් first 2 episodes වල පොඩ්ඩක් පස්සට දාමු. මෙහෙම යන ගමන් මෙතන පොඩ්ඩක් පරිස්සම අර උඩින් පයින්නවා. ඒක බොඩ කන්න ඕනේ නෑනේ. යමු.
දිගට බුදුවන්න මේ අපි ආශ්‍රය පිටින් යනකොට අවිල උන්ට බෑ අපි වල්ලන්න. එන්න මෙතන තියෙන ඇවිල්ලා ගෝල්ඩන් සීඩ් එක. යන්නේ ගෝල්ඩන් සීඩ් වලින් තමයි අපේ ෆ්ලාස්ක් ප්‍රමාණය අපිට වැඩි කරන්න. අපිට 3යි 1යිනේ තියෙන්නේ. අපිට ඕන දැන් ඔක්කොම මෙතන අපිට සම්පූර්ණ ෆ්ලාස්ක් 14ක් තියාගන්න පුළුවන් දෙකටම. පස්සේ මෙතනට එන්න මෙන්න මේක අපිට ගන්න පුළුවන්. මෙතන ස්පිතින් ස්ටෝන් එකක් තියෙනවා. ඊපස්සේ පොඩ්ඩක් නෝත් යන්න උතුරට යන්න. මොන්තලින් ගිහලා මෙතනින් පැන්නා පස්සේ මෙන්න මෙතන පොඩ්ඩි ගයක් වගේ පැල්පතක් වගේ සීන් එකක් තියෙනවා. ගයක්. අන්න එතනින් ගහලා මේ ස්ටෝන් සෝඩ් කීස් අපිට කලෙක්ට් කරන්න ඕනේ. එතන ස්ටෝන් සෝඩ් කී එකක් තියෙනවා. ඒ ස්ටෝන් සෝඩ් කී එක අරගෙන මෙතන NPC කෙනෙක් අපි අදගෙන කතා කරමු. ඔයගොල්ලන්ට කතාව දැනගන්න ඕන නම් මෙයාත් එක්කලා කතා කරන්න. මං ඇවිල්ලා ඔක්කොම පොඩක් ඉස්සරහට පාස්පෝර්ට් කර බලන්න. මේ පොඩක් හොඳට මේ පරිස්සම ගන්න අපිට ওই ජෙලිෆිෂ් කියන ස්පිරිට් එක ඕනේ. හරි එයාගෙත් ඇවිල්ලා අපි එක්සෝස් කරා. පස්සේ මෙතනක් තියෙනවා ග්‍රේස් එකක් අපි ඒක ගමු. ඒ ග්‍රේස් එක ගත්තාම අපිට කියන්න අමුතුණා. අපිට දැන් හම්බුණානේ ස්පිරිට් ඇෂස් කියලා දෙයක්. ඒ ස්පිරිට් ඇෂස් කියන්නේ අපිට නිකන් බැටල් කරද්දී අපිට සමන් කරන්න පුළුවන්. මේක ඇවිල්ලා වුර්කියෝ 3 දෙනෙක් එනවා. මේක ජෙලිෆිෂ් එකක් එනවා. මම මේ දෙකම පාවිච්චි කරනවා. ඒත් මේ දෙක මම දාගන්නවා D pad එක දෙපැත්තට. මකරොත් මේක ඔබන් හිටියා අපිට ඕන මේ සමන් කරන්න පුළුවන්. ඒ දැන් මෙතන බෑ අපි සාමාන්‍යයෙන් සමන් කරන්න ඇවිල්ලා වම් අත පැත්තේ පොඩි අයිකන් එකක් පේනවා. අන්න අයිකන් එක දැක්කට පස්සේ තමයි අපිට ඇවිල්ලා මේ එතනින් සමන් කරන්න පුළුවන්. එතන පොඩ්ඩක් මෙතනින් ඊස්ට් පැත්තට යන්. අපිට ඔන්නව පාර දුවද්දී ඇවිල්ලා මේ වගේ ලූට් හම්බුනොත් අන්න ඒවා ටිකක් පික් කරගන්න. දැන් අර මානුස් අපේ පිටිපස්සෙන් එනවනේ. අපිට ඕන කොම්බැට් වලින් අයින් වෙන්න පුළුවන්. අපි මේ ග්‍රේස් එකේ ඇවිල්ලා අපි රෙස් කරොත්. දැන් පොඩ්ඩක් නිකන් 아무තු සින්දුවක් වගේ තියෙන ඔම්නස් සින්දුවක් වගේ තියෙන අපි ඇවිල්ලා ග්‍රේස් එක රෙස් කරපු ගාම මේගොල්ලෝ ඩී ඇග්‍රෝ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ පස්සෙන් එන්නේ නැහැ. පස්සේ මැත් එක්ක ගිහලා කතා කරන්න. My faith holds firm කෙනෙක් ක්ලික් කරන්න. එයාගේ ස්කිල්ස් ගොඩක් තියෙනවා අපිට ඉස්සර ඉගෙන ගන්න පුළුවන්. ඔය පැඩි කියන ඒවා මේ සමහර ස්කිල්ස් හොඳයි. එච්චර ගානකුත් නැහැ. ඒකින්ද ඕන්න ඇවිල්ලා කලෙක්ට් කරගන්න. මේ no skill කියන එක අතර වටනවා. අපිට ඕන නම් මෙයාගේ මෙන්න මේ තියෙන වෙපන් එක ගන්න පුළුවන්. මෙයාගෙන් ලූට්ස් හම්බ වෙනවා. හැබැයි මෙයාව මම මරන්න එපා කියලා රෙකමන්ඩ් කරනවා. මොකද අපිට රේජින් වුල්ෆ් ෆාර්ම් කියලා එකක් තියෙනවා. සාමාන්‍ය ප්‍රොමෝෂනල් වීඩියෝස් වල ගොඩක් දාලා දිනවා ඒ රේජින් වුල්ෆ් කියන නාම එක. අන්න ඒක ගන්න මෙයාව දැම මරන්න එපා. මොකද ඉස්සරහට මෙයා එනවා අපි ආවිල ඉන්වෙස්ට් කරන්න. එයා ඉන්වෙස්ට් කරාට පස්සේ අපි යාට බැලුවොත් අපිට යාගේ තියෙන ඒ රේජින් වුල්ෆ් ෆාර්ම් එක හම්බ වෙනවා. සෝ එළියට ගිහිල්ලා අපි මාක් කරමු කොහෙද මේ හරිය වගේ මෙතන එකයි මෙන්න මේ හරිය වගේ ඔන්න මාකස් දෙක දැම්මා 1 2 ඉස්සලා මතන්ට යන්න මෙයා පොඩ්ඩක් කෞසල අරන් එන්න මේ හරියට. ඔය මෙන්න මේක කඩන්න කරන්න ඕනේ. අන්න මෙයා එනවා දුවගෙන. ඉල්ල කැඩුවට පස්සේ හරිය. එයාගෙන් ස්මිතින් ස්ටෝන්ස් හම්බ වෙනවා. පස්සේ මෙයා ගාවත් මේ කකුල් දෙක ගාව තියෙනවා. එන්නේ ටිකක් අරන් දුවන්න.
ඊපස්සේ අපේ සෙකන්ඩ් මාක් එකට යන්. මේ සෙකන්ඩ් මාක් මෙතන ගොඩක් වෙලා එන්න එපා. මොකද මේගොල්ලෝ ඇවිල්ලා එකපාරට ඔක්කොම එකපාරට ගහන්න ගත්තොත් ඇවිල්ලා දැන් ඉන්න අපිට පොඩ්ඩක් අමාරුයි හැන්ඩල් කරන්න. පස්සේ මෙතනින් කෙලින්ම අපි නෝත් ඊස්ට් ගිහිල්ලා මෙන්න මෙතනින් පොඩි පඩි වෙලක් වගේ පඩි වෙලකුත් නේ පොඩි ගල් දෙක තුනක් තියෙනවා. එතන යනවා මෙන්න මේ මිනිස්සයා කෑ ගහනවා එනවා. මිනිස්සෙකුත් නෙමෙයි නිකන් ජග්ගයක් වගේ. උත් ඇකිලා කතා කරන. help him out කරන්න. දැන් මුට ගහන්න ඕනේ මෙතන වෙලා ගැලවෙන්න. ඇත්ත අපිට ඉමෝට් එකක් හම්බ වෙනවා. මෙයාව අපි සේව් කරනවා. මොකද අපිට මෙයාගේ quest line එකක් තියෙනවා. මෙයාගේ නම ඇලෙක්සාන්ඩර්. මෙයාගේ අපේ quest line නැත්නම් අපි ඒක complete කරන්න මෙයාව මෙතනින් සේව් කරාම මෙයාත් එක්ක අපි මේ එයාව ඇත්ත කන්ටිනියු කරනවා අපේ මේ ගේම් එක. Yeah, but on X all the flesh දුන්නා. I'm to Redmayne, I've heard. I'm to Redmayne, I've heard that. Redmayne Castle එක යනවා කියලා කිව්වා. එතන තමයි රඩාන් ඉන්නේ. කවුරුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම්. පස්සේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතනක් තියෙනවා ආපහු ග්‍රේස් එකක්. මෙන්න එතන මේ ග්‍රේස් එකෙන් අපි රෙස් කරමු. අපිට ඉස්සරහට පුළුවන් අරයා මරන්න. ඒත් මෙතන රෙස් කරලා මේ එපිසෝඩ් එක මම මෙතනින් නවත්තනවා. මම සාමාන්‍යයෙන් try එකක් දෙන්න මගේ එපිසෝඩ් එකක් පැය භාගයයි මිනිත්තු 45ක් අතර තියාගන්න. මේ ෆස්ට් එකේ හින්දා මම මේක මෙතනින් කරලා නවත්තනවා. ඊළඟ එකේ අපි හම්බෙමු.